කියවන්න ඕන නායක. මෙතෙන් පටන් ලකුණු 14 මහා සංඝරත්නයේ ආරාධනා කර සිටින්නේ 35 සම්නිපතිතාවන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං ච යම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් හැම විටම මහා සංඝරත්නයට නිරන්තරයෙන් අපෝපස්ථාන කරනවා. ඉතින් ඒ අනුව අද දවසේ මේ පිරිත් දේශනාවට මේ පින්කම් මාලාවට ශ්‍රී ලංකාවේ සිට ඒ වගේම මේ ජපානයේ විවිධ ප්‍රදේශවල වැඩ ඉන්න මේ ගරුතර මහා संध्या भागे तुंतिस पे परित्राण धर्म देशनावकी आरंभ किरीमटाई हिम्मत गौरवनीय महासंघरात्नीय वडम्मुवाගෙන ඔබ හැමදාම සූදානම් සිටින්න. මේ මට මේ විහාරස්ථානයේ අනුශාසක ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සදේව කාරුණික පින්වතුනි, නගෝයා ශ්‍රී සමාධි විහාරාධිපති ගෞරවකටයුතුපේ උඩාමුණී අමිතසාර ස්වායන්නතනම් පණීතං නමෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පණීතං මේතේන සත්‍යෝතු යං කිංචි විත්තං ඉදවාවරං වා සග්ගේ ස්වායන්නතනම් පණීතං නමෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පණීතං මේතේන සත්‍යේන සුවත්‍යෝතු යං කිංචි විත්තං ඉදවාවරං වා සග්ගේ ස්වායන්නතනම් පණීතං නමෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම්
පාටින් දිලිසෙන අහසයි සකුරා මල් පිබිදී රතු පාටයි දුටුවන්ගේ සිත් සොම්නස ඇහැරයි සකුරා දේශය හරිමාන හාරයි තෙරුවන් දිවියට මිතුරෙක් සේය ජපන් බිමෙත් පන්සල් ඉදිවේය මියානුහස් දැක සිත පැහැදේය දෙවියොත් සකුරා මල්ගෙන ඒය සියපාත් නාදෙට වනමල් ඇහැරේ නිත පිනවයි ගාලනාගන් දහරේ සැකයක් නැත දෙව්ලොව සිරි ඉතිරේ ජපන් රටේ සිරි සමාධි වෙහෙරේ කැපවී අපමණ වෙහෙසකි වින්දේ ඉදිකල පුදබීම හදවත බන්දේ සකුරා දේසෙත් නාමය රන්දේ ගොඩාමුනිනා සමිදුට වන්දේ පැහැදිලි කරමින් දහමේ නියත අස්වද්දාලන සාසන කමත දිවියට එන දුක් හරවායිවත දිගසිරිවේවා සමිදුනි අමිත නිලාකුසුම්ගෙන දෝතම පුරවා තෙමා පැනින් බැතියෙන් හද පොරවා මිමාවා
පිනත් නලලට කරවා සමාධිවේරට මගේ හිස හරවා නිල්වන් පාටින් දිලිසෙන අහසයි සකුරා මල් පිබිදි රතු පාටයි දුටුවන්ගේ සිත් සොම්නස ඇහැරයි සකුරාදේශය හරිමාන හාරයි තෙරුවන් දිවියට මිතුරෙක් සේය ජපන් බිමිත් පන්සල් ඉදිවේය මියානුහස් දැක සිත පැහැදේය දෙවියොත් සකුරා මල්ගෙන ඒය සියපත්නාදෙට වනමල් ඇහැරේ නිත පිනවයි ගාලනාගන් දහරේ සැකයක් නැත දෙව්ලොව සිරි ඉතිරේ ජපන් රටේ සිරි සමාධි වෙහෙරේ කැපවී අපමණ වෙහෙසකි වින්දේ ඉදිකල පුදබීම හදවත බන්දේ සකුරාදේසෙත් නාමය රන්දේ ගොඩාමුණිනා සමිදුට වන්දේ පැහැදිලි කරමින් දහමේ නියත අස්වද්දාලන සාසන කමත
අහසයි සකුරා මල් පිබිදී රතු පාටයි දුටුවන්ගේ සිත් සොම්නස ඇහැරයි සකුරා දේශය හරිමාන හාරයි තෙරුවන් දිවියට මිතුරෙක් සේය ජපන් බිමෙත් පන්සල් ඉදිවේය මියානුහස් දැක සිත පැහැදේය දෙවියොත් සකුරා මල්ගෙන ඒය රාජානන් වහන්සේගේ ගර්භ නිදානෝත්සවය මූලික කරගත් උත්සව සභාවේ සමාරම්භය සරිටුකම් කරන්නටයි දැන් මේ වෙලාවේ සූදානම් වන්නේ. Kurekara kono shikitengo hajimaritai to moimasu ichiban saishoni sai keno katagatani sankiya gukayo asukeru tameni daijihake shamushuno sohon san no fuku kancho samade orareru dimbul kumbure Sri සරණංකර විමල ධම්මා විධාන පුකු හෝ නැතේ නමෝ තස්ස සංකයි තුනයිති කුදසයි තටියම්පේ බුද්ධං සරණං ගච්ඡාමි Thatiyampe dhammang taranang gacchami Thatiyampe sanghang taranang taranang gacchami sanghang saranang gacchami Dutiyampe buddhang saranang gacchami Veramanye sikkhapadang samadhiyami Kamyesu miccācara veramanye sikkhapadang samadhiyami
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි. මේ දවස් ටිකේම අරමුණු පැහැදිලි කරනත් නිසා ඒ වගේම හැමදෙනාම පිළිගන්නත් නිසා අද දවසේ ඉතාමත්ම කෙටියෙන් අරමුණ සහ ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන ඉතාමත්ම සංක්ෂිප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තව බොහෝ අනුශාසනාවන් තිබෙන නිසා මාකරමාව නගෝයා ඉඳලා ගෙදර ඉඳලා නගෝයට යන අතරතුර වාහනයේදී හාමුදුරුවනේ මේ නගෝයේ පළාතක පන්සලක් නැහැ. ඔබ වහන්සේට පුළුවන්ද අපි ආරාධනා කරමු මේ ස්ථානයේ මේ නගරෙහි විහාරස්ථානයක් ආරම්භ කරන්න ලෙස. මේ වෙලාවේ කෙනෙක් උත්තරයක් දුන්නේ මම කැමති වුණේ නැහැ. ඇත්තටම මම ආරණ්‍යයක පැවිදි වෙච්ච කෙනෙක්. වතුරුවිල මූලස්ථානයේ ඒ වගේම අපේ ආරණ්‍ය සුද්ධල්ල ආරණ්‍ය සේනාසනයේ ඒ වගේම උසස් අධ්‍යාපන හදාරලා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරලා ඉන්නතුරු කොරියාවේ අවුරුදු 4ක් අධ්‍යාපන හදාරලා අපතුරු ගාමේ සුදම් මහගුරුගේ ආරාධනාව කරේ. ඉතින් අතර මම පැවිදි 1995 වර්ෂයේ පැවිදි භාවයටපත් වුණේ. කොල්ලක් බලක් ටොයිලට් එකක් තිබුණේ නැහැ. පස්සේ ඒ ඔය සම්ම ඒක අයිති එක්කනාම අනේ අපි ධර්ම හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විතර කියන්න බෑ කියලා ඉතුමියගේ මිදුලෙන්ම සිගිලියා හදලා දුන්නා. ඒතර මාස 3ක් මම හිටියේ අර බල කකුස්සියක් පාවිච්චි කරගෙන. ඉතින් එහෙම කැරපොත්තෝ ගරඩුත් එක කරටත් ඇටෙන උදේ හැබැයි එක සතෙක්වත් දෂ්ට කරේ නැහැ ඔය අවුරුදු 3 වෙනකන්. තව తాවකාලික වීස වලට හිටිය තරුණ පිරිසක් තමයි ඔය පන්සල සුද්ධ පවිත්‍ර කරමින් හිටියේ. මම දන්නේ නැහැ. මම එදා තමයි අපේ චෛත්‍ය හදපු අපේ දිනිස්සාවිව දැක්කේ. ඉතින් 2016 මේ 23 අපි පන්සල සුද්ධ පවිත්‍ර කරා. වෙසක් පොය නිමිති කරගෙන මේ 26 අපි මහා සංඝරත්නය වඩම්මලා බුදු පිළිමයක් තැන්පත් කරලා විහාරස්ථානය ආරම්භ කරා. එදා මම අර ඊයේ කිව්ව වචන මෙතුවා දායකයන්ට උපාධ්‍යාත්මයෙන් අපි සම්පදාවටපත් වුණා. ඉතින් ඊට පසුව තමයි ශාසන සම්ප්‍රදායක් තිබෙනවා. යම් මේ ශාසනයේ වගකීමක් දරන්නට ගෝලබාලයෝ පැවිදි කරන්නට උපසම්පදා වල වර්ෂ 10ක්වත් සපිරෙන්න ඕන. අද කාලේ හැටියට නම් හිතුමතේ ඕන කෙනෙකුට අද පැවිදිලා හෙට ගෝලයෝ හදන එහෙම බෑ. ශාසන සම්ප්‍රදායක් තිබෙනවා. ඉතින් ඒ විෂය අධ්‍යාපනයක් අපි ගෝලේ හදන්න අපි ඉස්සලා හැදිලා ඉන්න ඕන නිසා. ඉතින් අපි හිතනවා තාමත් මම නම් හැදිලා නෑ. මට තාමත් කල්පනා කරනවා තාමත් මම කාගේ හරි යටතේ ඉන්නව නම් හොඳයි කියලා. ඉතින් නමුත් ඒ ලකියගේ ආරාධනාවෙන් අපි මේ ජපාන්ට ආවා. ඒ එනකොට මම දන්නේ මෙතන ඉතාම ස්වල්ප දිනයක්. ඒ වෙලාවේ දන්නේ මම මේ ප්‍රදේශ ඉඩම් බැලුවා. මේකා ඉඩමක් බැලුවා අංකලට. තව කට්ටියක් කිව්වා. හැබැයි මොකද නැහැ. හැබැයි ඉබිගව මේ නගර ගව ගම් 3ක් තිබෙනවා. ඉබිගව වැඩලා අපි මේ පැත්තට ආවේ. දැනක් හොයන්න. ඉතින් අපිට අවශ්‍ය උනේ දුවානම ඉබිගව එහා පැත්තේ ඒකට ලැබුණා. ඒ භූමිය ලැබිලා අපි බැලුවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්නේ මම මේ එනකොට ජපානට එනකොට ජපාන දන්නේ නැහැ. ඒ වගේම එක යෙන්න එකක්වත් මට දෙකුණෙත් නැහැ. අදටත් නැහැ. මොකදයක් අයිතියක් නෙවෙයි. මේක මුළු විශ්වයටම මුළු හැමදෙනාටම හැදුණු කියන එකයි මම විශ්වාස කරන්නේ. සල්ලි දීලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකක් හරි අපිට විශ්වය තුළින් අපිට මට වඩා වික්ත දක්ෂ සාන්තිමත්ලා ඉක්මාව ඉතා දුෂ්කර ගම්මානක වල බැරි කාටවත් නිකුත් ගන්න හරි බයික් හිතන්න. ඉතින් ඒ මට කාර්යයක් කාර්ය දුන්නා උදා ටික දෙක කරලා බස්ලාවන් කරලා ආවුනේ දැන් අපි බම්සලාවන් කරා එදා මේ අවශ්‍ය කරන්නේ අපේ සීතුම ස්කෝලේ යන ළමයා වගේ ඉතිකේ ඉඳලම පස්සේ මාලා එක මාළුනේ අනුපෙලියා කරන්නේ අපි පුළුවන්
6 දෙනා රෑ වෙනකම්ම මේ යකඩ ප්‍රේම් ගහලා ඔක්කොම කරලා වීදුරු විතරක් ජපන් කට්ටිය හයි කරේ අනිත් හැමදේම නිර්මාණය කරේ දිනහිදුන් රත්න අයියා. ඊට පස්සේ දෙවිනි අධීර වශයෙන් වාහන කඩක් අපි හැදුවා. ඒක අපේ ගුවාන දිනේශ අයියා බාර සමුගේ සම්පූර්ණ 180ක වගේ කොළ ප්‍රමාණයක් වේදම් කරලා මුදල් ප්‍රමාණයක් වේදම් කරලා තනි වියදෙමින් ඒක හැදුවා. ඊට පස්සේ රන්මැට ඒ කුමාර අයියා කොරෝනා කාලේ මේක කරන්න බැරි කාලේ හාමුදුරනේ රංගටත් අපි හදමු කියලා කුමාර අයියා ලක්ෂ 18ක 20ක වගේ ප්‍රමාණයක් වේදම් කරලා රංගට හැදුවා. ඒ වගේම සර අපේ ශාන්තරෝහණ අයියා ඒ විදිහට බෝධිකරේ හැදුවා. ඒ වගේ බෝධිකරේ කොන්ක්‍රීට් දාලා සම්පූර්ණ රංගට නිර්මාණය කරන අපේ සජී අයියා කොන්ක්‍රීට් අංශේ කරන සජී අයියා තමයි ඒකයි ඒ බෝධිකරේ. ඊට පස්සේ මේ චෛත්‍යරාජයන් වහන්සේ ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ. මේක නිර්මාණය ධන මම අද වෙනකන් අරගෙන තිබෙනවා මේ ස්ථානයේ. ඒක හැබැයි අපේ මේ පාන්සල පුරුදු කුමාර අයියටවත් උදේ වැඩට යනවා හැන්දෑවට ඕෆ් වෙලා ඇවිල්ලා රෑ 1 සමහර සමයරන් මන්දර මම නිදි මම සමහර අසනීප වෙලා නිදි සමහර මල්ලලා උදේ 4 වෙනකන් වැඩ කරලා මට කෝල් එකක් හරි මැසේජ් එකක් දාලා හාමුදුරනේ අපි යනවා කියලා. ඒ වගේ කැපකිරීම පුදුම කැපකිරීම කරා මේ වෙනුවෙන් මේ සුන්දර තත්ත්වය ගන්න වෙහෙස වෙච්ච දාඩිය හලපු ලෙඩ වෙච්ච දේවල් අප්‍රමාණ ඒවා කවුරුත් දන්නෙත් නෑ තේන්නෙත් නෑ එහෙම අවශ්‍යත් නෑ මම හිතනවා මේ හැමදෙනාම ඒවා කියන්නේ මම ඊයේ කිව්වේ තෙරෙක් පිටපසු බොහෝ පිරිසක් ඒ හැමදෙනාගේම හිතේ සහ හදවතේ බුදුහාමුදුරු වෙනුවෙන් කරා කියන ඒ හැඟීම තිබෙන නිසා මගේ ස්තුතිවත් මගේ වචනවත් එයන්ට අදාළ නොවෙනවා කියන එක මම දන්නවා. ඒ නිසා මාත් කිසි කෙනෙක් අමනාප වෙන්න එපා. ඉතින් මේ ඒ සඳහා ඒ වගේම මේ විදිහට මේ පන්සල නිර්මාණය වුණා. හැමදෙනාම යම් දවසක මේ නගෝය ප්‍රදේශයට ආවද එදා ඉඳන් අද දක්වා මගේ දුකේදී සැපේදී හැමදේකදී ළඟින්ම ඉඳගෙන මාට සිව්පස්සේ මගේ අම්මලා තාත්තලා සහෝදරයන්ටත් වඩා එහා ගෙන මාව බලාගෙන මම සමාජරාජ්‍ය හදයි කියලා කියනවා. ඒ නායකත්වයට හද වෙනවා. නැත්තම් වැඩ කරන්න අමාරුයි. නමුත් මට එහෙම කිසියම් කෙනෙක් එක පෞද්ගලික තරහක් නැහැ. සමහරකට ඇත්තගේ හිත රෙදෙන්නත් පුළුවන්. නමුත් දන්න ඇත්ත දන්නවා. සමහරකට මාත් එක්ක සමහරක් යනවා ඔය අපේ අක්කලා අයියලා මං ගිහලා කතා කරන්නේ එහෙම කරලා මේ ඊට පස්සේ අපි ඊයේ ආරම්භනේ ඔබ විවෘත කරන්න දෙන රම්මට සහිත බෝධිකරය අපේ බෝධිකරය සම්පූර්ණ භාවයක් දෙන්න මේ ශාසනයෙන් සිද්ධ කරපු දෙයක් කියන එකයි නායක හඳුනි වඩම්මන්ටේ දුනිති නායක හඳට මෙච්චර අසනීපකම් වැඩ තිබෙච්චි මා කෙරෙහි සහ ඔබ හැමදෙනා කෙරෙහි මේ අනුකම්පාවෙන් වැඩම කිරීම පිළිබඳ 100,000 වතාවක් ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරන නායකහට নমස්කාර සිදු කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ පින්කම දවස් කීපයක ජපානයේ පළවෙනි වතාවට දුද්දිස් පැය පිටක් කියලා ඒ වගේ මෙවැනි පින්කමක් සිදු කර මම හිතන්නේ මම වගේ පොඩි මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒකවන් කර දෙනාටම සතුටු වෙන්න පුළුවන් දවසක් හැඟීමක් තිබෙනවා කියන ඒ විශ්වාසය මට තිබෙනවා. යම් හෝ මගෙන් ඔය ඇත්තන්ට වැඩි අඩුපාඩුවක් වුණා නම් ඒකටත් සමාව ඉල්ලනවා. ඒ වගේම තමයි යම් මේ පිළිබඳ අද මේ පන්සල ආරම්භ කරපු දවස් ඉඳන් මේ මොහොත වෙනකන් යම් දෝෂයක් ඔබලාට අපෙන් සිද්ධ වුණා නම් විහාරස්ථානින් සිද්ධ වුණා නම් හිත අමනාපයක් වුණා නම් ඒ සීල දෝෂයන් මට දාන්න වෙන කාටවත් දාන්න එපා. අනිත් හැම ස්තුතියක්ම මේකට කැප වෙච්ච හැම දිනාටම සිද්ධ කරන්න. ඒකයි අවසානයෙන් ඉල්ලන්නේ ඔබ හැම දිනාටම බොහොම අගුණ පින්නාවට නායකහන්ලාගෙන් ඉදිරියට වැඩ කටයුතු සිද්ධ කරන්න ලෙස ආරාධනා කරමින් මගේ ස්තුති කතාව සහ ආරාධනා කතාව සහ පුණ්‍යානුමෝදනාව නිමා කරන තුරුසයි. පැමිණි මේ ගමන අවුරුදු 9ක් ඇතුළත හරි ලස්සනයි. ලස්සන වුණාට දුෂ්කරයි. ඒ දුෂ්කර ගමනට ඒ ලස්සන ගමනට අපේ නායක හාමුදුරුවරුන්ගෙන් අමිත හාමුදුරුවන්ට ප්‍රසාද පිළින වගේක් පූජා කරන්න. පිරිනමන්නටයි දැන් මේ අවස්ථාව අපේ අතිගෞරවාර්හ උභය මහා විහාරයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපිට මතක් කළා.
මේ අවස්ථාව ලබා දෙන හැටියට ඒ අනුව කරලා අපිට හරස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ උත්සව සභාවේ මේ ළඟට පැවැත්වෙන කෙටි අනුශාසනා කීපය සඳහා යොමු වෙන්නටයි මගේ සූදානම. ඒ අනුව මේ උත්සව සභාවේ සිද්ධ කරන පළමු අනුශාසනාව සිද්ධ කර දේවා වදාරන හැටියට දිබුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමල ධම්මාදිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අපේ මල්ලතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ සියම් මහා නිකායේ වනවාස පාර්ශවයේ අතිගෞරවහාර අනුනායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම විද්‍යෝදේ පරිවේනාධ්‍යක්ෂ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති දැන්පත් ගෞරවහාර මේ ගමන් මඟත්, ඒ වගේම අද මේ විහාරස්ථානයේ පවතින තත්ත්වයක් පිළිබඳව මේ විහාරාධිපති හා නිර්මාතෘවර ශාස්ත්‍රපති පඬිත ගරු කටයුතු අපේ ගොඩාමුණේ අමිතසාර ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව තුලදී ඊටාම මැනවින් කරුණු සිහිපත් කළා. උන්වහන්සේගේ ඒ කතා ප්‍රවෘත්ති අහනකොට සැබවින්ම මේ වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට එක්තරා විදිහක අභිමානයක්, බලවත් සතුටක් නිරායාසයෙන් ඇති වෙනවා. සහභාගී වෙන සම්භාවනීය අනුත්තන් සහිත සදහවත් කාරුණික පුණ්‍යතුන් ජපාන් රටේ නගෝයා නුවර මේ සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අද අභිනවේ චෛත්‍යයක් කොයි විදිහටද ඉදි උනේ කියලා. හැබැයි ක්‍රමයෙන් මේක විවිධ කලා කෞශල්‍යයන්ගෙන් හෙබි යම් අය මේක ඊටාම දර්ශනීය ආකාරයට ක්‍රමක්‍රමයෙන් නිර්මාණය කළා. ආරම්භයේ චතුරාර්ය තිබිච්ච දාගෙබ පසුව අද වෙනකොට ලංකාවේ ලෝකේ බුද්ධ ධර්ම ව්‍යාප්ත වෙච්ච විවිධ රටවල විවිධ ස්වරූපෙන් චෛත්‍ය ඉදි වුණත් ලංකාවේ කලාකරුවා මේ චෛත්‍ය ඉදි කරනකොට බුදුදහමේ උගන්වන ඒ උදාර ධර්ම සංකල්පනා ගැබ් කොට ඒ ඉදි කරන්නට කටයුතු කළා. ඒ නිසා තුනුරුවන් පිළිබඳ ප්‍රසාදය ඇති කරගන්න සදහැවතෙක් නිර්වාණය දක්වා අනුක්‍රමයෙන් ගමන් කරන ආකාරයේ පිළිබිඹු කෙරෙන විදිහට තමයි මේ සාද බලන්න රුවන්වැලි මහා සෑයේ ඉඳලා අපේ රටේ ඉදිවෙච්ච සෑම චෛත්‍ය ස්ථානයකම මේ පොදු චෛත්‍යාංග අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ හැම එකක් පිළිබඳව අපේ ඊ අතිගරු අනුනායක හාමුදුරුවෝ මල්වතු මහා විහාරයේ සිහිපත් කළා මේ එක් අංගවලින් පිළිඹු වෙන ධර්ම සංකල්පයේ කුමක්ද කියලා. එමා නැවත සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ විහාරස්ථානයක චෛත්‍ය රාජයන් වහන්සේ කියලා කියන්නේ එක්තරා විදිහක අපිට පූජාර්ය ස්ථානයක් හැටියට අපි වැඳුම් පිදුම් කරනවා වගේම බුදුදහමේ ඉගැන්වෙන ඒ උදාර ධර්ම ගැඹුරු ධර්ම සංකල්පනා පිළිබිඹු කරන ඊටාම වටිනා සංකේතයක් හැටියට කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා මේ ස්ථානවලට ගිහිල්ලා තමන්ගේ සිත්සතන් තුළ ශ්‍රද්ධාදී හැඟීම් ඇති කරගෙන මලක් වතාවක් විහාරාධිපති අපේ අමිතසාර හාමුදුරුවන් වහන්සේට මේ වැඩම කළ ලාංකීය ගරුතර මහා සංඝරත්නයේ බලවත් ආශිර්වාදේ සතුට පළ කරමින් ඊට දායක වෙච්ච ඔබ හැමදෙනාට අපේ ආශිර්වාදේ සිහිපත් කරමින් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම අපේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවහාර ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු ලාංකීය ඒ වගේම අපේ අනුනායක හමුදුරු මතක් කළා ඊයේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේගේ ආශිර්වාදය ඒ නිසා ලාංකීය සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය උන්වහන්සේ ඇතුළු මේ හැම දෙනා වෙත ප්‍රකාශ කරමින් අද මේ උතුම් පින්කමට දායක වෙච්ච ඔබ හැම දිනාටම බලවත් සතුටක් දැනෙන අවස්ථාවේ මේ රැස් කරගත් උදාර කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයෙන් මේ උතුම් විහාර කර්මාන්තයේ සිදු කරන්නට මහත් වූ පරිශ්‍රමයක් දරූ වත්මන් විහාරාධිපති ගරු කටයුතු අපේ
ගොඩාමුන්නේ අමිතසාර ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් මේ ආකාරයෙන්ම ලෝසතුන් වැඩ වඩන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී භව චිරජීවනයේ ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදනය කරනවා. ඒ වගේම මේ සඳහා නන් අයුරින් උදව් කළ, උපකාර කළ, ආධාර කළ මේ සහායකාරකාදී ඔබ සෑම දිනාටත් ඒ සියලු ආශිර්වාද බෙලින් මෙලව ආයුර ආරෝග්‍ය ආදී සම්පත් උදා වේවා. ඒ වගේම සංසාර ගමන සැපවත් වේවා. අපේ අමිත සාරහාමුදුරුන්ගේ ආචාර්ය පාදෝත්තමයන් වහන්සේ ඇතුළු මිය පරලෝකීය හැම දිනාටත් අපටත් දෙවියන්ටත් උතුම් අමා මහ නිවන් සැප පිණිසම yoshite iskose sesume pitaito omaimasu. Amita sara choro wa ishokemme shojin site kono terao sukutta koto Sri Lanka no daidihake subete no kancho samatachi hajime obo samagata ga kansatite orimasu. Vaya meteva puriso yava attassa nippada toyu osaka sama no osie ga arimasu. Sono osie ni nottotte shoto wa totemo subarashii koto de arimasu. Kono butto no sentokan kaiki hoyo ni sankasita minasan kono butto wa tada hitotsu no tatemono dake de wa arimasen. Kono butto sukurutto yu koto wa osaka sama ga irashshatteru jidai kara okonatte ta koto nan desu. Bususot toいうのはお釈迦様が入滅して何百年経った後に作られたものなんです。4人というのは生じ学者、独覚ブッダ、大アラカンたち、それからチャッカワッティ王と言われている天輪王のために仏塔を作って供養するべき。スリランカに一番最初に仏塔を作るときにマヒンダ大アラカンに相談したところでは、マヒンダ大アラカンは説明したのはお米を集めた時の形で仏塔を作ってくださいということです。だからいろんな仏教の国々の仏塔の形はいろいろ変わってきてますけど、スリランカの仏塔の形はほとんどこのような形になってます。この形というのは仏教の偉大なる教えを表して作ってあります。皆さん仏塔の方見てください。この仏塔のハスの花で表しているのはそれは清らかな政治であるということです。教えと教えを守る僧侶の方々、仏法僧を表しています。その次に丸いところはお釈迦様が教えたすべての訪問、8万4000の訪問を表しています。ダンマッテルダイヤモンドなんかをまとされている、いろんな宝物、宝石で出来上がっているもの載ってるんですけど、それで表しているのは涅槃、下脱、悟りなんです。だから最初から最後までどのように修行して悟れるんですかということを表すために作ってあります。だからこの仏塔出来上がったことによってこのお寺は完全なお寺に聖地になり、四角い箱みたいなところがあります。それは四正体、不体、実体、滅体、動体という悩み苦しみがなくなりますように、この仏塔を見た限りそのような功徳を積んで幸せになって下脱に達することができますようにと請願しながら話を終了させていただきました。අද මේ නගෝයා පුරවරයෙහි මේ ශ්‍රී සමාධි විහාරස්ථානයේ
තාම දර්ශනීය පින්කම් මාලාවකට මේ පින්තුන් මේ කාලේ පරිච්ඡේදය තුල සහභාගී වන්නේ. මේක මේ පින්තුන්ගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක්. අපේ අමිතසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනාව තුල මේ අත්ෝ තාම ශ්‍රද්ධාවෙන් ශාසන මාමකත්වයෙන් මේ විහාරස්ථානයේ අද සම්පූර්ණත්වයට පත් කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරලා තිබෙනවා. කීවිදුද බොහෝ උන්නත් කාල වේලාව පිරිවසා ගත යුතු නිසා ඊටාම කෙටි අනුශාසනාව සිදු කරන්නට අදහස් කරන්නේ. ඉන්ද්‍රයන් වහන්සේ මේ ප්‍රතිපත්තිය ඊටාම ඉහළින් සැලකූ ප්‍රතිපත්තිය සාර කොටගෙන මේ සසුන හැබෙව් මහා තෙරුන් වහන්සේ නම. ඒ උන්වහන්සේගේ අනුජාත ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අපේ අමිතසාර ස්වාමින් වහන්සේ. අමිතසාරය කියලා කියන්නේ සාරත්වයේ ප්‍රමාණයක් නැති පුද්ගලයා කියන එකයි. ඉතින් උන්වහන්සේ කුඩාවියේ ධර්ම ශාස්ත්‍රය හදාලේ අපේ මහරගම ශ්‍රී වෛඥාන ධර්මායතනය තියෙනවා. අපිට සිහිපත් වෙනවා. ඉතින් උන්වහන්සේ පසුව බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලැබලා ඉතින් තවත් බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්චය ලබාගෙන මේ ජපානයට ඇවිදින් මේ රටේ ශ්‍රී ලාංකේය ජනතාව විතරක් නෙමෙයි ජපානයේ සිටින ඇත්තන්ට උනත් ජපාන් දේශවාසීන්ට උනත් ප්‍රයෝජනවත් වන මෙහෙවරක ධර්ම දූත මෙහෙවරක උන්වහන්සේ යෙදී සිටිනවා. අතවශ්‍යයෙන්ම මේ තුන් කාලයටම වැදගත්කමක් ඇති කර තියෙන ආයතනයක් විහාරස්ථානයක් නෙවෙයි. අපේ අතීත පුද බීම හදවත බන්දි සකුරා දේසෙත් නාමය රන්දි ගොඩාමි නාසමි දුට වන්දි පැහැදිලි කරන දිවියට එන දුක් හරවා ඉවත දිගසිරි වේවා සමිම පුරවා තෙමා පැනින් බැතියෙන් හද පුරවා මිමා වඳිනියාත් නලලට කරවා සමාධි වේරට මගේ හිස හරවා වැඩ හිඳුවාති සඳ විලසින් දුරලන අඳුර වේරම බබලන සම්බුදු මෙදුර ලෙලදෙහි සුලගට ලාදාලු පීදී සවනක්ගෙන දුන් මුනි දුට තාදී සමාධි වෙහෙරෙහි පෙළකට සෑදී නමදිමු අනුහාස ඉතිරෙන බෝධි පුන්සලයි නිතර දහවල රැනැත වෙනසක් ගත්තේ සම්බුදු සසුනට ජීවය දෙන්නේ රන් පාටින් කහවත දිලිසෙන්නේ පෞරක් විලසට සංග පෙළ ඉන්නේ හොඳයි
කාල වේලාවට නිල්වන් පාටින් දිලිසෙන අහසයි සකුරා මල් පිබිදි රතු පාටයි දුටුවන්ගේ සිත් සොම්නස ඇහැරයි සකුරාදේශය හරිමාන හාරයි තෙරුවන් දිවියට මිතුරෙක් සේය ජපන් බිමෙත් පන්සල් ඉදිවේය මියානුහස් දැක සිත පැහැදේය දෙවියොත් සකුරා මල්ගෙන ඒය සියපාත් නාදෙට වනමල් ඇහැරේ නිත පිනවයි ගාලනාගං දහරේ සැකයක් නැත දෙව්ලොව සිරි ඉතිරේ ජපන් රටේ සිරි සමාධි වෙහෙරේ කැපවී අපමණ වෙහෙසකි වින්දේ ඉදිකල පුදබීම හදවත බන්දේ සකුරාදේසෙත් නාමය රන්දේ ගොඩාමුණිනා සමිදුට වන්දේ පැහැදිලි කරමින් දහමේ නියත අස්වත්දාලන සාසන කමත දිවියට එන දුක් හරවායිවත දිගසිරිවේවා සමිදුනි අමිත නිලා